දැන් මෙතෙන්දී අපි හුඟක් වැදගත් දෙයක් දකින්න ඕනේ. මොකද්ද? අපි අර ඉස්සෙල්ලා කිව්ව සිද්ධියමයි. දැන් අපිට දැන් මෙතන වැදගත් මේවරම ලැබිලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලායි ජයශ්‍රී බෝධින් වහන්සේයි ඒ වගේම දලදා මාලිගාවයි. දැන් මේ තුන් වෙනේම තිබුණේ බුදුරජාණන් වහන්සේ සහිත මහරහතන් වහන්සේලාගේ සංකේත තමයි අද ඉන්න භික්ෂූන් වහන්සේලා. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ජීවමාන බුදු පියාණන් වහන්සේ සහ පූර්ණ වෙච්ච රහතන් වහන්සේලා සංඝයා වහන්සේලා වශයෙන් හිටියා. එදාටත් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ කියලා අපි අද කොයි ආකාරයෙන් කිව්වත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ නියමාකාරයෙන් වැඩ හිටියා කොහේ හරි ජීවමාන එදා. එදා බුදුරජාණන් වහන්සේට හිටපු ඒ දිහි කාලේ හිටපු කොටස තමයි ශාක්‍ය පරපුර. නෑදෑ පරපුර. අනිත් පැත්තෙන් හිටපු යශෝදරා දේවිගේ නෑදෑ පරපුර තමයි කෝලිය පරපුර. ශාක්‍ය කෝලිය කියන්නේ මේ පරපුරවල් දෙක. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ශාක්‍ය කෝලිය දෙගොල්ල සටනක් ලැහැත්ති වුණා. ගංගේ යන දිය පහරා බෙදා ගන්න බැරුව පුංචි සටනක්. වැඩේ පොඩි එකක්. නම් සටන ලොකුයි. අද බුදුරජාණන් වහන්සේ නෑ දන්ත ධාතුන් වහන්සේ විතරක් තියෙන ගිහිල්ලා කියන්න කරන්න පුළුවන් අපි කියන්නේ දන්ත ධාතුන් වහන්සේ කියන්නේ රටේ තිබුණ උන්වහන්සේගේ ශ්‍රී මුඛයේ තිබුණ ඉතරහ ධාතුන් වහන්සේ නෑ දන්තයන් වහන්සේ නමක් විතරයි. අද තියෙන්නේ අපිට. අර සමසතලික් දත් ඔක්කොම තියෙන බුදු පියාණන් වහන්සේ. එදා ගිහිල්ලා නම් අතල මැදට පැනලා. උඹලා මේ සුළු දෙයකට වාද වේද කරගන්න එපා කියලා. යමා මහ පෙරහරක් පාවා පෙන්නලා. ඒ තරම් ප්‍රාතිහාර්යයක් පෙන්නලා අර සත්න වැලැක්කුවා. ගණන් ගත්තේ නැහැ දෙවෙනි සැරේත් ගියා. ඒත් ගිහින් වැලැක්කුවා. තුන්වෙනි සැරේත් බැලුවා. බලක් හඳ වැහන්න පටන් ගත්තා. උන්වහන්සේ නිහඬ ගාලා පැත්ත කළා. ශාක්‍ය මොකද කරන්නේ කෝලිය පරපුරු. අර ශාක්‍ය වංශයේ හිටපු කිරිබොන පොඩි එකා ගිය බලන් තුන්කුදු මහල්ලා දක්වා ඔක්කොම මැරුවා. මේ 4-5 දෙනෙක් නෙමෙයි. ලක්ෂ ගාණක්, කෝටි ගාණක්. හිටපු පරි ඔක්කොම. මහණේලා හිටපු කට්ටිය ඇරෙන්නේ. අනික ඔක්කොම මැරුවා. මලා දාලා ඉවරයි කන් ජය අරගෙන ජයපැන් බොන්න ගංගානම් ගඟේ වැලි තලාවකට ගිහිල්ලා වැලි තලාවේ ඉඳගෙන ජයපැන් බොනකොට දන්නේ නැහැ ඔක්කොම මත් වෙලා උඩ මහ වැස්සක් වහලා හිටි ගම මහා ගංගා වතුර ගලාගෙන ඇවිදලා අර පිරිසම ගහගෙන ඉහිලා මැරලා ගිහින් කෝලිය පරපුර මොහොතපත් වුණා. පළවෙනිදී. පරපුරවල් දෙකම ඉවරයි. මේ කොයි කාලේද ලෝතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වෙච්ච සිද්ධියක්. අද කියන්නේ ඒ සංකේත කිහිපයක් මේ කිව්වේ. මෙහෙම දේවලු සිද්ධ වෙනවා. සංකේතාත්මක දෙයක් නෙමෙයි ජීවමාන වැඩ හිරුරියට එහෙම දේවල් සිද්ධ වුණා නම් මේක මොකද කතා කරන්නේ? කොහොමද බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ මොකක්ද? ඔය ශාක්‍ය කෝලිය කියන පාර්ශවයේ දෙපිරිසම එක් කාලයක කෙවුල් ගමක ඉන්න කෙවුල්. ඒ කියන්නේ මාසුම් මරන මිනිස්සු. මේ දෙගොල්ලෝ එකතු වෙලා හිටන් මොහොතේ දැල් දාලා මාසුම් මරලා මෙහෙම ජීවත් වුණා. ඔන්න ඔය පෙරකට පාප කර්මයේ හේස විපාකයේ තමයි පළ දෙන්න ආවේ. මම මොනවා කරන්නේ? දෙපිරිසට මේක පළ දුන්නා. අනුන් නැහුවා වගේම එකිනෙකාට නැහෙන්න සිද්ධ වුණා දෙපිරිසට. මටවත් වළක්වන්න බැහැ. එහෙනම් අපි හිතා ඉන්නේ අද මේ හල්වීමක් සිද්ධ වුණාම මේක නිකන් සිද්ධ වුණාද බලෙන් මේක රකින්න බැරි වුණාද? අයි බුදුදහම පිළිචාරේ දෙයියෝ බැලුවේ නැද්ද? දෙයියෝ බලලා පුළුවන් ද බුදුන් බලලා බැරි වෙච්ච. දෙයියෝයි බුදුනේ ගහ දෙයියන්ගේ සියලුම දෙවියන්ගේ බලය එකලගත්ත නම් බුදුරජාණන් වහන්සේගේ බලය කෙසගත කරන්නේ. ලෝකයේ ඉන්න තාක්කල් සක්කලේ ඉන්න තාක්කල් සියලුම දෙවියන්ගේ බලය එකතු කරලා එක පැත්තක තියලා. මෙන්න බුදුරජාණන් වහන්සේගේ මෛලක බලය කිව්වා. මේ මෛලක බලයට සම කරන්න බෑ. එවන් බුදුරජාණන් වහන්සේ පූර්ණ බුදුරජාණන් වහන්සේගේ බලයෙන් බැරි වුණා මේ කරුණ සත්‍ය වළක්වන්න. එහෙනම් අද මේ දෙයියෝ මොනව කරන්නේ? මේක කල බලවේගයක් නෙමෙයි. කවදාකවත් අනේ මේකයි. දුටුගැමුණු රජුගේ කාලේ ඉන්නකොට ඒගාර රජුගේ කාලේ ගැන කතාවක් කියන එකක් තියෙනවා අපේ. හොඳයි එහෙනම් උනා කියමුකෝ. උනා නම් ওই පිරිත් දෙක නෙමෙයි අද ඉන්නේ. ওই පිරිත් දෙක ඇද නැද්ද? අපේ රට රුපියල් ගන්නවා කියන උණ්ඩ ගහලා මුං අල්ලගන්න. උණු කිව්ව උංගේ නෙවෙයි අපේ රට. උං අල්ලගත්තා නම් කියන්නේ අපේ රට දාපු පරිව පනක අපි ජය ගත්තා කියලා උන් කියන උන් ජය ගත්තා. හැබැයි බැරි ඉරා නැట్లా ගියා එකෙක් නෑ. හැම එකම මේ වගේ පිටි ගැහුවා. එහෙමනම් අද වෙනකොට අනිත් පැත්ත කරගෙන ඉන්නේ නැද්ද? ආවොත් මොකද කරන්නේ? අරකට ආවලුපු අය, හොඳ කිව්ව අය, සතුටු වෙච්ච අය ඔක්කොම කටියට ආපහු ඉන්නේ නැද්ද? දෙපැත්ත ගහගන්න එක තමයි කරන්නේ. කොයි අනන්ත කාලයක් යනකම් කොහේයි. අපේ එක රකින්න කියලා කිව්වට ගහනවා. ආන් අපේ එක උදුරා ගත්ත කියලා උන් සාප කරේලා පුළුවන් ඉතලා බලමු කියලා උන්ට පුළුවන් ඉතලා උන් අනික් කර ගහලා ගන්නවා. ඒක මේක අර ගහනවා මේක ඒක අර ගහනවා. ඉතින් එකින් එක එකට කරගෙන යන ගමන සසර ගමනක හැටි. රට අල්ලා ගන්න ඕන රට අපේ කියන තාක්කල් ඒ පිරිස ඉන්න පිරිස. ඉතින් ඒ පිරිසට ඒ තරංකාරීත්‍ර බහිඳ වෙන්නේ. උන් මුන්ට ගහලා අල්ලා ගන්නවා උන් උන්ට ගහලා අල්ලා ගන්නවා උන් මුන්ට ගහලා අල්ලා ගන්නවා උන් උන්ට ගහලා අල්ලා ගන්නවා. ඉතින් ඕක තමයි යන්නේ කවද ඉවර වෙන්නද? සසර ගමන තුල මේ යම් දෙයකට පොරකන්න බල්ලට අහු වෙච්ච මස් කට්ටක් නම් මේ ලක්දිව පොළොව. මස් කටට පොරකන බල්ලෝ ටික තමයි ඔය දෙපැත්තේ. එහෙකට ගහලා අනික අල්ලා ගන්නවා. ඌලේව කකා ඉන්නවා අනික ගහලා අනික අල්ලා ගන්නවා. ඌ පිළිහ අනික ගහලා ඒක අල්ලා ගන්නවා. මස් කට්ට අතාරිනවද? බල්ලෝ වෙනවද? බල්ලයි මස් කට්ටයි දෙකම අත්හැරලා නිවන් දකින්නවා. අපි තේරුම් ගන්න ඔච්චරයි. බල්ලා වෙලා මස් කට්ට අත්හැරින් නැතුව බල්ලයි මස් කට්ටයි දෙක අතරේ. හතනින් බෙරිත්තයන් හොයන්නවත් සුද්ධයන් හොයන්නවත් බෑ. ඔතන තියෙන්නේ බල්ලෝයි මස් කට්ට. වෙන දෙයක් ඔතන නෑ.